ඔයාලා දන්නවද මේ ජීවිතේ මිනිස්සු ගන්න තීරණ තියෙනනේ. මිනිස්සු ගන්න තීරණ තියෙනනේ. ඔයාලා දන්නවද ලංකා ඉතිහාසයේ ගත්ත ලොකුම නැත්නම් මෝඩම තීරණ තියෙනවා රජ්ජුවරුත් ගේ කියන්නේ රජ්ජරුත් ගත්ත. අර එක රජ කෙනෙක් හිටියා මේ කවුද යසලාලක තිස්ස කියලා. අහලා තියෙනවද දන්නේ? අහලා නැනේ? ඒ රජ්ජුරුවෝ මේ දැන් අපි මිනිස්සු විශ්වාස කරනවානේ. ඔයා මිනිස්සු විශ්වාස කරන්නේ නැද්ද? සමහරලාට තමන් මාර විදිහට විශ්වාස කරලා දෙයක් බාර දෙනවනේ සමහර අයට. බාර දෙනවා අනේ මේක කරන්න ඔයා මම නැතිවට කමන්නේ මේක කරන්න. මම නැතිවට කමන්නේ ඔයා ඉන්න. මම නැතිවට කමන්නේ ඔයා මේක කරන්න කියලා කියනවනේ. මාර විශ්වාසකින් කරන්නේ. එහෙම දෙයක් කරලා ඒ දේ නොකර ඔයාගේ වචනට පිටුපාපු අවස්ථා නැද්ද මිනිස්සු? තියෙනවද නැත්නම් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත මිනිස්සු නැද්ද? ඉන්නවද නැද්ද? නනේ. අර යසලාවක තිස්ස කියන රජුරෝ යද්දී එක තැනකදී හම්බෙලා රජුරුන්ට කියනවා කෙනෙක් රජතුමා වගේම කෙනෙක් ඉන්නවා කියලා. හරිද? හම්බෙදී ඊට පස්සේ කියනවා රජුරු ගෙන්නනවා රජවාසලට ගෙන්නනවා. ගෙන්නුවට පස්සේ බලද්දී ඇත්තටම රජුරෝ වගේමයි. රජුරෝ වගේමයි. කොල්ලගේ නම සුබ. ලස්සනයි ඔක්කොම හොඳයි. දවසක් ඇමති මණ්ඩලේ රවට්ටන්න රජ්ජුරු ගන්නවා රජවාසලේ දොරටු පාලක තනතුර විශ්වාස කරලා. සුබ කියන තරුණයත් බුද්ධිමත් කෙනෙක්. සුබ කියන තරුණයාව රජකමට පත් කරනවා. කවුරුත් දන්නේ නැහැ. ඊට පස්සේ ඇමති මණ්ඩලය ඇවිල්ලා රජතුමාට ආචාර්ය කරද්දී දොරටු පාලකයාට hina යනවා. දැන් කාටද hina යන්නේ? ඇත්තම කාටද? රජතුමාට. දැන් රජබුඩු වෙන්නේ කවුද? සුබ කියන තනතුර. ඒක කවුද? සුබ කියන තරුණයා. මොකද කරන්නේ ඊට පස්සේ? රජතුමාට hina වුණා කියනවා. හිසක සදාන්න කියනවා. එහෙනම් හොඳට මතක තියාගන්න. ජීවිතේ සමහර දේවල් සමහර මිනිස්සුන්ට බාර කරද්දී පරිස්සමෙන් බාර කරන්න. නැත්තම් ඔයාගේ විනාශයටත් ඒක හේතු වෙන්න පුළුවන්. ඒකට හොඳම දේ තමයි පුතේ මිනිස්සුන්ට දෙයක් බාර දෙද්දී මනුස්සකම තියෙන හොඳ චරිතයකට කරන්න. කරන්න දෙයක් නැතිම නම් ඒත් බාර දෙනවා නම් දෙයක් එහෙම කෙනෙක්ට දෙන්න. නැත්තම් ඒ අවස්ථාවෙන් මේ මිනිස්සු ප්‍රයෝජනේ ගන්නවමයි. වෙනස් ගන්න බෑ. හරිනේ? පසුදෙල වැඩක්ද? නෑ. වැඩක් නෑ. පරිස්සමෙන් ලංකා ඉතිහාසයේ ගත්ත මෝඩම තීරණය කිව්වොත් නිවැරදි ඒක පැත්තකින්. රජකම නැති වෙලා යනවා. ඒ රජුරුත් මා මේ රජකම කරන්නේත් මේ කියන්නේ යසලාවක තිස්ස කියන රජතුමත් මාස ගණක් තමයි රජකම කරන්නේ. දැක්කා. හොඳයි. ලියා ගන්න පොයින්ට් එකක් දාලා ඊළඟට. ඕවා නිකන් බහුලව නැද්ද ඔය කපල් අතරේ? යාළු වෙන්න යන දැන් කොල්ලෙක් කෙල්ලෙක්ට ඕක් කරනවා. තව කොල්ලෙක් තමයි බෝකර්. අහලා නැද්ද ඔය? කොල්ලෙක් ගෑනු ළමෙක් එක්ක යාළු කරගන්න මොකක් හරි කරනවා. ඒක කරන්නේ තමන්ගේ යාළුවෙක් මාර්ගෙන්. ඔයාලා දන්න මාස ගානකට පස්සේ ආරංචි එනවා. ආරංචිය. ඒ වගේ දෙයක් නැද්ද? තමයි කියන්නේ. අවස්ථාව හම්බුන ගමන් මුදේ මැච් එක ගහන උඹටවත් හිතා ගන්න බැරි විදියට. පරිස්සමෙන් කියන්න මේ ඒ කියන්නේ දැන් උඹලට ඕවා පාඩම් කරගන්න කියන දේවත් අත්දැකීම් ගන්නවත් නෙවෙයි කියන්නේ. මේ කාලේ ඉගෙන ගනි. නැත්තම් ඉතින් උඹටත් ඉතින් ඒ වගේ මිනිස්සු විතරයි හම්බෙන්නේ. ඒක කරලත් ඉහළට ගියා කියලා ඔයාට එහෙම හොඳ මිනිස්සු හම්බෙයි කියලා විශ්වාස කරන්න බෑ. ඒක කියන්නේ මං කියන්නේ අර පහළම තැනද ඉහළම තැනද නේ අදහස වෙන්නේ. මිනිස්සු හොයාගනි. දැන් මිනිස්සු නෑ හොයාගන්න.